මාරාත්තික මකුළු විශේෂයක් වන ටැරැන්ටුලා මකුළුවක් ඩොටඩ් හමින් ෆ්‍රොග් කියන කුඩා මැඩි විශේෂයක් එකම ගොලක සහෝදරය වගේ ජීවත් වුණා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? සාමාන්‍යයෙන් මේ මකුළුවා නෝමල් මැඩි පඩියම් කරලා ආහාර ගන්න දක්ෂයි. ඒ ඇමසන් වනාන්තරයේ සිද්ධ වෙන මේ දේ ඇත්තටම විශ්වාස කරන්න අමාරුයි. මේක සත්ත්ව ලෝකේ තවත් එක පුදුමයක්. ගැටලුව තමයි මේ මකුළුවා යට පිටරක් වෙන පුළුවන් සතාව ආරක්ෂා කරන්නේ. මෙන්න මෙතනයි රහස. මකුළුවට පෙනෙන දෙරළුණ සතාගේ කම්පනයක් සුවඳිව උන් අඳුර ගන්නවා මෙන්න තමන්ගේ මිතුරෙක් කියලා. මොකද මේ මැඩි විශේෂයේ හැමේ තියෙන විෂද්‍රව්‍ය නිසා මකුළුවා දන්නවා එයා කැමති සිසු නැහැ කියලා. ඉතින් මකුළුවා මැඩියට බොඩිගාඩ් කෙනෙක් වගේ වැඩ කරනවා. හැබැයි මකුළුවා මේ හැමදේම කරන්නේ නිකන් නෙමෙයි. මකුළුවාගේ බිත්තර කන්නේ කොම්බෙන් මේ මැඩිය කැමට ගන්නවා. මේක කපටි ආරක්ෂක ගිවිසුමක්. මකුළුවා දඩයම් කරලා ඉතින් තම කොටස් වලට ආකර්ෂණය වෙලා යන කොම්බෙන්ට පුළුවන් මකුළු බිත්තර විනාශ කරන්න. මකුළුවා කොච්චර ශක්තිමත් වුණත් ඒ හතරන්ව පාලනය කරන්න බැරි නිසා මේ මැඩි විශේෂය ඒකට උදව් කරනවා.